මම නිමේෂා. මගේ වයස අවුරුදු 30ක් විතර ඇති. බැඳලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. මගේ හස්බන්ඩ් රොෂාන් වැඩ කරන්නේ පුද්ගලික ආයතනයක ලොකු තනතුරක. එයා ගොඩක් කාර්යබහුලයි. උදේ පාන්දරින්ම ගෙදරින් යන එයා ආපහු එද්දි ගොඩාක් රෑ වෙනවා. සමහර දවස්වලට මම නිදාගත්තට පස්සේ තමයි එයා ගෙදරට ගොඩ වෙන්නේ. ඉතින් මේ ලොකු ගෙදර මම පට්ට තනියෙන් වගේ තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. දවල් දවසම ගෙවෙන්නේ හරිම පාළුවෙන්. ඔහොම ඉද්දි තමයි දවසක් මගේ ජීවිතේ ඒ අහඹු සිදුවීම උනේ. දවල් 12ට විතර ඇති. මම සාලේ සෝෆා එකට වෙලා ෆෝන් එක ඔබ ලෝකෙ දිහා බලාගෙන හූල්ල හිටියේ. එකපාරටම ගේට්ටුවේ බෙල් එක රින් වුණා. මම කැමලිකමෙන් වගේ නැගිටලා ජනේලෙන් නිබිලා බැලුවා. ගේට්ටුව ළඟ බයික් එකක් නවත්තලා තිබුණා. හෙල්මට් එක දාගත්ත කෙනෙක් ෆයිල් එක කතේ තියාගෙන ඉන්නව දැක්කම මම දැනගත්තා ඒ වතුර බිල දෙන්න ඇවිත් කියලා. සාමාන්‍යයෙන් අපේ පැත්තට වතුර බිල් බෙදන්නේ වයසක මිනිස්සෙක්. ඉතින් මම වැඩි ගණන් ගන්නේ නැතුව ගේට්ටුව අරින්න රිමෝට් එක ඔබලා ආපහු ඇවිත් වාඩි වුණා. ඒත් එක්කම වගේ කවුරු හරි දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. මේ ගෙදර කවුරුත් නැද්දෝ කියලා පිරිමි කටහඬක් ඇහුණා. ඒ කටහඬ මීට කලින් මම අහලා තිබුණේ නැහැ. ඒක තරුණ හරිම ගැඹුරු වගේම හිතට වදින කටහඬක්. මම ගැස්සිලා වගේ දොර ළඟට ගියා. දොර ඇරලා බලද්දි මම දැක්ක දේ හිතා ගන්න බැරි වුණා. ඉස්සරහා හිටගෙන හිටියේ අර වයසක මිනිසයා නෙවෙයි. අවුරුදු 25ක විතර හරිම ප්‍රියමනාප තරුණ පෙනුමක් තියෙන කොල්ලෙක්. එයා හෙල්මට් එක ගලවලා බයික් එක උඩින් තියලා තිබුණේ. අවුවට රත් වෙලා එයාගේ මූණ පැහැපත් වෙලා තිබුණා. නලල දිගේ දාඩිය බින්දු ගලාගෙන ඇවිත් කම්මුල් දිගේ පහලට වැටෙනවා. එයා ඇඳගෙන හිටියේ තද නිල් පාට ටී-ෂර්ට් එකක්. ඒක එයාගේ ඇඟට හරි ලස්සනට ගැලපිලා තිබුණා. මම මොහොතක් එයා දිහා බලාගෙනම හිටියා. නෝනා වතුර බිල? එයා hina වෙලා මගේ අතට බිල දික් කළා. එයාගේ hinaව හරිම අහිංසකයි වගේම හරිම ආකර්ශනීයයි. මම ගැස්සිලා වගේ පියවි සිහියට ආවා. සෝරි වෙනද එන අංකල් නෙවෙයි නේද? මම ඇහුවේ බිල අතර ගන්න ගමන්. මගේ ඇඟිලි එයාගේ ඇඟිලි වල යන්තම් ගෑවුණා. ඒ වෙලාවේ මට අමුතුම හැඟීමක් හරියට විදුලියක් කෙටුවා වගේ දැනුණා. එයාගේ අතේ තිබුණ උණුසුම මට දැනුණා. "ඔව් නෝනා, අංකල්ට සනීප නෑ. මම තමයි දැන් මේ පැත්ත බාර වෙන්නේ. මගේ නම කසුන්." එයා එහෙම කියලා ආපහු සැරයක් මගේ මූණ දිහා බැලුවා. ඒ බැල්ම නිකම්ම බැල්මක් නෙවෙයි. එයා මගේ හිතේ තියෙන පාළුව කියවනවා වගේ දැනුණා. මම නිකම්ම ගෙදරට එන්න ගවුම පිට හිටියේ. ඒ බැල්ම ඉස්සරහා මට පොඩි ලැජ්ජාවක් වගේම නුහුරු සතුටකුත් දෙනුණා. කවුරු හරි මගේ දිහා මෙච්චර ඕනකමින් බලපු කාලයක් මට මතක නැහැ. "හරි කසුන්, පරිස්සමින් යන්න." මම එහෙම කියලා දොර වහගත්තා. දොර වහගත්තට පස්සෙත් මම ජනේලෙන් එයා යන දිහා බලාගෙන හිටියා. එයා බයික් එක ස්ටාර්ට් කරලා යන ගමන් එකපාරක් ආපහු හැරිලා බැලුවා. මම ජනේලේ ළඟ ඉන්නවා එයා දැක්කද මන්දා. එදා දවසම මගේ හිතේ තිබුණේ කසුන්ගේ මූණ. එයාගේ ඒ ගැඹුරු කටහඬ, දාඩිය වැටුණු මූණ, ඒ තියුණු බැල්ම. මට මේ දේවල් මතක් වෙද්දි හිතට අමුතුම උද්‍යෝගයක් ආවා. රොෂාන් රෑ වෙලා ගෙදර ආවත් මට එයා එක්ක වෙනද වගේ කතා කරන්න හිතුනේ නැහැ. මගේ හිතේ කොනක පුංචි රහසක් හංගගෙන ඉන්නා වගේ හැඟීමක් මට දැනුණා. ඒක හරියට මගේ හිතට ලැබුණු පොඩි බලාපොරොත්තුවක් වගේ. මාසයක් ගෙවිලා ගියා. මම නොදන්වා වුණාට මගේ හිත යටිහිතින් බලාගෙන ඉඳලා තියෙන්නේ ඊළඟ වතුර බිල එන දවසේ එනකල්. කැලෙන්ඩරේ දිහා බලද්දි මට තේරුණා අද හෙටම කසුන් එන්න ඕන කියලා. ඒ නිසාමද මන්දා මම වෙනදට වැඩිය ටිකක් ලස්සනට ඇඳෙන්න පටන් ගත්තා. දවල් වරුවේ නිකම්ම ඉන්න වෙලාවට කොණ්ඩේ පීරලා පොඩි සුවදක් ගාගෙන මම සාලෙට වෙලා හිටියේ. මම කාවෙනුවෙන්ද මේ ලෑස්ති වෙන්නේ කියලා මගේ හිත මගෙන්ම ප්‍රශ්න කළා. හරියටම දවස් දෙකකට පස්සේ දවල් 11ට විතර මට බයික් සද්දයක් ඇහුණා. මගේ හදවත ඩක් ගාලා වේගෙන් ගැහෙන්න ගත්තා. මං ඉක්මනට ගිහින් කණ්ණාඩියෙන් මූණ බලලා ගවුම හදාගෙන දොර අරින්න ගියා. මං හිතුවා හරි. ඒ කසුන්. "good morning නෝනා." එයා ගේට්ටුව ළඟ ඉඳන්ම සිනා වෙලා කතා කළා. එදා එයා ඇඳගෙන හිටියේ කළු පාට ටී-ෂර්ට් එකක්. අවුවට එයාගේ මූණ තවත් දිලිසෙනවා. මං ගේට්ටුව ගාවටම ගියා. "good morning කසුන්. අද හරි රස්නේ නේද?" මං ඇහුවා. මට ඕන වුණා එයා එක්ක වචනයක් හරි වැඩිපුර කතා කරන්න. "ඔව් නෝනා, අද නම් පුදුම අවුවක් තියෙන්නේ. උගුරට කටත් වේලිලා තියෙන්නේ." එයා නලලේ දාඩිය පිහිදාන ගමන් කිව්වා. "ඉන්න, මං වතුර එකක් අරන් එන්නම්." මං එහෙම කියලා ඉක්මනට ගෙට දුවලා ගියා.
ෆ්‍රිජ් එකෙන් සීතල වතුර බෝතලයකුයි වීදුරුවකුයි අරගෙන මං ආපහු එළියට ආවා. එද්දි කසුන් බයික් එකකින් බැහැලා ගේට්ටුවෙන් ඇතුළට ඇවිත් අපේ ගේ ඉස්සරහ තියෙන මල්ගස් දිහා බලාගෙන ඉන්නවා. මං වතුර වීදුරුව එයාට දික් කළා. එයා මගේ අතින් වීදුරුව ගත්තේ හරිම පරිස්සමට. ඒත් අපේ ඇඟිලි පැටලුණා. එයා වතුර බොන දිහා මං බලාගෙන හිටියා. එයා වතුර බොන විදිහ, එයාගේ බැල්ම මගේ හිතේ අමුතුම හැඟීම් මාලාවක් ඇති කළා. මට හිතුනේ මම එතනම නතර වෙලා වගේ. වතුර බීලා ඉවර වෙලා එයා වීදුරුව මට දුන්නා. "තැන්ක් යූ නෝනා. ඔයා හරිම හොඳයි. මේ වගේ ගෙවල් වලින් අපිට වතුර උගුරක්වත් ලැබෙන්නේ කලාතුරකින්." එයාගේ කටහඬේ තිබුණේ අවංක කෘතවේදී බවක් සහ ඊට එහා ගිය ලැබියාවක්. "අයියෝ, ඕක මොකක්ද? ඔයාට ඕන වෙලාවක වතුර ටිකක් බොන්න ඉන්න පුළුවන්." මගේ කටිනී වචන පිට වුණේ ඉබේටමයි. කසුන් මගේ දිහා බලලා අමුතු විදියට hina වුණා. "එහෙම එන්න අවසරද?" එයා ඇහුවේ හරිම බැරෑරුම් විදිහට. ඒ වචනවල තිබුණේ වතුර බොන්නේන අදහසක් විතරක් නෙවෙයි කියලා මගේ ගැහෙනු ඉවට තේරුණා. මගේ හදවත ගැහෙන්න ගත්තා. "ඇයි බැරි?" මං හීන්සීරුයි කිව්වා. එයා තව ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉඳලා "එහෙනම් මං ගිහින් එන්නම් නෝනා, පරිස්සමෙන් ඉන්න" කියලා යන්න ගියා. එයා ගියාට පස්සෙත් එයා හිටපු තැන රැඳිලා තිබුණු පිරිමි සුවඳ මට දැනුණා. මං ඒ වීදුරුව හොදන්න නැතුව ටික වෙලාවක් අතේ තියාගෙන හිටියා. මං කරන්නේ වැරදි දෙයක්ද? මට හිතුණා. ඒත් මගේ හිතේ තිබුණු ඒ තනිකම සහ පාළුව එක්ක බලද්දි කසුන්ගෙන් ලැබුණු ඒ පුංචි අවධානය මට මහා මෙරක් වගේ වුණා. තුන්වෙනි මාසේ තමයි අමතක නොවෙනම දවස උනේ. එදා උදේ ඉඳන්ම අහස කළු කරලා තිබුණේ. දවල් වෙද්දි හොඳටම වැස්ස පටන් ගත්තා. මුළු පරිසරයම අඳුරු වෙලා සීතල වෙලා තිබුණේ. මං සාලේ ලයිට් දාගෙන ටීවී එක බලබලා හිටියා. එක පාරටම හෙන ගහනවා වගේ සද්දයක් එක්ක වහින්න පටන් ගත්තා. බෙල් එක වදින සද්ද ඇහුනේ ඒ වෙලාවේ. මං කුඩෙත් අරගෙන ගේට්ටුව ගාවත දුවද්දි දෙක්කේ කසුන්ව. එයා හොඳටම තෙමිලා හිටියේ. වැස්ස කොච්චර සැරද කියනවනම් එයාට බයික් එකේ යන්න තියා පාර පේන්නේවත් නෑ. "කසුන්, ඉක්මනට එන්න ඇතුළට." මම කෑ ගහලා කිව්වා. මං ගේට්ටුව ඇරියා. එයා බයික් එක ගේට්ටුව අයිනෙන් නවත්තලා දුවගෙන ආවේ අපි ඉස්සරහ වැරන්ඩාවට. එයා හොඳටම තෙමිලා හිටියේ. ටී-ෂර්ට් එක ඇඟටම ඇලිලා. කොණ්ඩෙන් වතුර බේරෙනවා. සීතලට එයා ගැහෙනවා මම දැක්කා. "අයියෝ, හොඳටම තෙමිලානේ. ඉන්න මම තුවායක් අරන් එන්නම්." මම ඉක්මනට කාමරයට ගිහින් අලුත් තුවායක් අරගෙන ආවා. ඇවිත් එයාට දුන්නා. එයා තුවාය අරගෙන ඔළුව පිහදාගත්තා. "සොරි නෝනා, වැස්ස පාවුනේ එකපාරටමයි. මට නවත්ත ගන්න තැනක් තිබුණේ නෑ." "කමක් නෑ. ඔහොම යන්න බෑනි. වැස්ස පාවුවම යන්න. වාඩි වෙන්න." මම පුටුවක් පෙන්නුවා. එයා වාඩි වුණා. මම එයා දිහා බලාගෙන හිටියා. තෙත ඇඳුම් එක්ක එයා ඉන්න විදිහ දැක්කම මට එයාව පරිස්සම් කරන්න හිතුණා. "මම තේ එකක් හදන්නම්. සීතලයිනේ." මම කිව්වා. "අනේ නෝනා, මහන්සි වෙන්න එපා." "මහන්සියක් නෑ." මම කුස්සියට ගිහින් ඉඟුරු දාලා තේ එකක් හැදුවා. තේ එක හදන ගමන් මගේ අතපය විවුලනුව මට දැනුණා. ගෙදර කවුරුත් නෑ. එළියේ ධාරානිපාත වැස්ස. ගේ ඇතුලේ නමයි නන්නාඳුනන තරුණයෙකුයි තනි වෙලා. මේ වාතාවරණය මගේ හිතේ තිබුණු හැඟීම අවුස්සන්න පටන් ගත්තා. මම තේ එක අරගෙන එද්දි කසුන් වැරන්ඩාවේ කෙළවරට ගිහින් වැස්ස දිහා බලාගෙන ඉන්නවා. මම එයාගේ පිටිපස්සෙන් ගිහින් හිටගත්තා. "කසුන්, තේ එක." එයා ගැස්සිලා වගේ හැරිලා බැලුවා. අපි දෙන්න හිටියේ ගොඩක් ළඟින්. එයාගේ ඇස්වල තිබුණේ අමුතුම දීප්තියක්. එයා තේ කෝපේ මගේ අතින් ගත්තා. එයාගේ අත මගේ අතේ ගෑවෙද්දි මගේ හදවත නතර වුණා වගේ දැනුණා. "තැන්ක් යූ නෝනා." එයා මගේ ඇස් දිහා බලාගෙනම තේ එක බොන්න ගත්තා. "නෝනා මේ ගෙදර තනියමද ඉන්නේ?" එයා එකපාරටම අහුවා. ඒ ප්‍රශ්නේ මගේ හිතට වැදුනා. "ඔව් කසුන්, මහත්තයා වැඩට ගියාම මම තනියම තමයි. රෑ වෙනකල්ම." මගේ කටහඬේ තිබුණු දුක එයාට තේරෙන්නේ නැති. "අපරාදේ. නෝනා වගේ ලස්සන කෙනෙක්ව මෙහෙම තනි කරලා තියෙන එක පව්. මේ වගේ කෙනෙක් ළඟ ඉන්න ඕන, රකින්න කෙනෙක්." එයා ඒක කිරුවේ හරිම හෙමින්. ඒත් ඒ වචන මගේ හිතේ ගැඹුරටම කිඳා බැස්සා. එයා මම ලස්සනයි කිරුවා. අවුරුදු ගානකින් මට කවුරුත් එහෙම කියලා නෑ. මගේ මූණ රතු වුණා. "කසුන්, ඔයා මොනවද මේ කියන්නේ?" මම බින බලාගත්තා. එයා තේ කෝපේ පැත්තකින් තියලා මගේ ළඟටම ආවා. කොච්චර ළඟද කියන්නම් එයාගේ හුස්ම වැටෙන දුරට. වැස්ස සද්ද නිසා අපේ හුස්ම වැටෙන සද්දේ අපිට විතරයි ඇහුනේ. "මම බොරු නෙවෙයි කිව්වේ නෝනා.
මම මාස ගානකින් නම් බලාගෙන හිටියේ. නෝනගේ ඇස්වල ලොකු දුකක් තියෙනවා. ඒ වගේම පුදුම ආකර්ෂණයකුත් තියෙනවා. මට බිල දෙන්න එන දවස එනකල් ඉවසිල්ල නැතුව හිටියේ. කසුන්ගේ වචනවලට මගේ පපුව ගැහෙන්න ගත්තා. මම ගැහෙනියක්. මගේ හිතේ යටපත් වෙලා තිබුණ ආදරේ විඳින්න තිබුණු ආසාව මේ වචනවත් එක්ක එවිසිලා ආවා. මම ඔළුව උස්සලා එයා දිහා බැලුවා. එයාගේ ඇස්වල තිබුණේ ඉල්ලීමක්. මට හිතුනේ එයාගේ පපුවට තුරුල් වෙන්න. ඒ උණුසුම විඳ ගන්න. ඒත් මගේ හිතේ එක පැත්තකින් බයක් තිබුණා. කසුන්, අපි මේ කරන්නේ වැරදි. ඒත් මම එයාගෙන ඈතුනේ නැහැ. හිතට දැනෙන දේවල් වැරදි වෙන්නේ කොහොමද නෝනා? මම දන්නව නෝනටත් පාළුයි කියලා. මටත්. එයා එහෙම කියලා මගේ අතින් අල්ලගත්තා. එයාගේ ශක්තිමත් අත මගේ අත වටා එතෙද්දි මට දැනුනේ විශාල ආරක්ෂාවක්. අපි විනාඩි කිහිපයක් වචනයක්වත් කතා නොකර එකිනෙකාගේ ඇස් දිහා බලාගෙන හිටියා. වැස්ස මුළු ලෝකෙම වහගෙන තිබුණා. ඒ මොහොතේ මුළු ලෝකෙම නතර වෙලා වගේ මට දැනුනේ. එයා මගේ දිහා බලාගෙන හිටියේ හරියට මම විතරයි එයාට ලෝකෙ ඉතිරි වෙලා ඉන්නේ වගේ. ඒත් එක්කම අහස ගුගුරලා ලොකු හෙනයක් පිපිරුවා. මම බය වෙලා අම්මේ කියලා කෑ ගහලා එයාගේ ඇඟේ එල්ලුණා. එයා එකපාරටම මාව බදාගත්තා. තෙත ඇඳුම් මස්සෙන් එයාගේ ඇඟේ රස්නේ මට දැනුණා. ඒ ස්පර්ශය මගේ හදවතටම දැනුණා. එයා මගේ ඔළුව අත ගෑවා. බය වෙන්න එපා. මම ඉන්නවනේ. එයා මගේ කන ළඟට කරලා කිව්වා. එයාගේ හුස්ම මගේ බෙල්ලට වදිද්දි මගේ ඇඟ සීතල වෙලා ගියා. අපි ඒ විදිහට ටික වෙලාවක් තුරුල් වෙලා හිටියා. ඒක වැරදි දෙයක් නෙවෙයි. ඊට වඩා එහා ගිය ලොකු බැඳීමක් සහ සැනසීමක් එතන තිබුණා. මට ඕන වුණේ ඒ මොහොත කවදාවත් ඉවර නොවි තියෙනවනම් කියලා. ටික වෙලාවකින් වැස්ස ටික ටික අඩු වුණා. අපි දෙන්න හිමින් ඈත්තුණා. ඒත් අපේ ඇස් තාමත් එකිනෙකා එක්ක තැටලිලා තිබුණේ. වැස්ස පාවව නෝනා. මම යන්න ඕන. කසුන් කිව්වේ අකමැත්තෙන් වගේ. පරිස්සමෙන් යන්න. මට කියන්න පුළුවන් වුණේ එච්චරයි. එයා හෙල්මට් එක දාගෙන බයික් එක ස්ටාර්ට් කළා. යන ගමන් ආපහු හැරිලා ලබන මාසෙත් බිල ගේන්න මමම එන්නම් කියලා අර දඟකාර හිනාව දාලා ගියා. කසුන් ගියාට පස්සේ මම ආපහු තනි වුණා. ඒත් වෙනද තිබුණු පාළුව වෙනුවට දැන් මගේ හිතේ තිබුණි මිහිරි වේදනාවක් සහ ලොකු බලාපොරොත්තුවක්. මම වැරන්දාවේ පුටුව උඩ වාඩි වෙලා එයා බීපු තේ කෝප්පෙ දිහා බලාගෙන හිටියා. කෝප්පේ ධාරේ එයාගේ තොල් ගෑවුණු තැන මම මගේ ඇඟිල්ලෙන් හිමින් අත ගෑවා. එදා වැස්ස දවසක පස්සේ මගේ ලෝකෙම උඩු යටිකුරු වුණා වගේ දැනුණා. කසුන් ගිහින් දවස් 2-3ක් ගෙවුනත් මගේ හිතේ තාමත් රැඳිලා තිබුණේ එදා එයා මාව බදාගත්ත වෙලාවේ දැනුණ ඒ උණුසුම. රොෂාන් ගෙදර ඇවිත් මගේ ළඟින් හිටියත් මගේ හිතේ මැරෙන්නේ කසුන්ගේ මූණ. මම දන්නවා මේක සමාජයේ පිළිගන්නේ නැති දෙයක් කියලා. ඒත් මගේ හිත තිබුණේ මගේ පාලනයෙන් ගොඩක් ඈත. ගැහණියක් තෘප්ති වෙන්නේ හුදෙක් සැප සම්පත් වලින් විතරක් නෙවෙයි කියලා මට තීරුම් කළේ කසුන්. සති 2ක් ගෙවිලා ගියා. මේ කාලේ මට දැනුනේ අවුරුදු 2ක් වගේ. මම හැමදාම හවසට ගේට්ටුව දිහා බලාගෙන හිටියේ නිකමට හරි එයාගේ බයික් එකේ සද්ද ඇහෙයි කියා. ඒත් එයා ආවේ නෑ. ඊළඟ මාසෙ බිල එන්නේ තව සති 2ක් තියෙනවා. ඒ වෙනකම් මං කොහොමද ඉවසාගෙන ඉන්නේ? මගේ හිතේ තිබුණේ ලොකු ආසාවක්. ඔහොම ඉද්දි තමයි රොෂාන් හදිසි වැඩකට නුවරඑළිය යන්න ලෑස්ති වුනේ. නිමේෂා, මම දවස් 2කට නුවරඑළියේ සයිට් විසිට් එකකට යනවා. අද රෑ ගිහින් අනිද්දා උදේ එන්න පුළුවන් වෙයි. රොෂාන් එහෙම කියලා ලෑස්ති වෙලා ගියා. රොෂාන්ගේ කාර් එක ගේට්ටුවේ එළියට යනවා බලන් හිටපු මට දැනුනේ පුදුම නිදහසක්. ඒත් එක්කම ලොකු බයකුත් දැනුණා. මේ ලොකු ගෙදර මම තනි වෙන්න යනවා. රොෂාන් ගිහින් පෑ 2ක් විතර යද්දී රෑ අඳුර වැටුණා. මම සාලේ ලයිට් එක දාගෙන කල්පනා කර හිටියේ එකපාරටම මගේ ෆෝන් එක වදින්න ගත්තා. නුහුරු නම්බර් එකක්. "හැලෝ නෝනා, මම කසුන්." ඒ කටහඬ ඇහෙද්දි මගේ පපුව ගැහෙන්න ගත්ත වේගෙට මට හුස්ම ගන්නත් අමතක වුණා. එයා කොහොමද මගේ නම්බර් එක හොයාගත්තේ? "කසුන්, ඔයා කොහොමද මේ?" මම ගොතගගා ඇහුවා. "බිල් පොතේ නෝනාලගේ විස්තර තියෙනවනේ. මට සමා වෙන්න රෑ වෙලා කතා කළාට. මම මේ නිකමට බැලුවේ. මට දැනගන්න ඕන වුණා නෝනා පරිස්සමෙන්ද කියලා." එයාගේ කටහඬේ තිබුණේ අමුතුම ආරාධනාවක්.
මම හොඳින්. මහත්යත් නුවරේ ලියජියා. මම තනියම. මගේ කටින් ඒ වචන පැන්නේ කොහොමද කියලා මමවත් දන්නේ නැහැ. හරියට මගේ යටිහිත යාට එන්න කියලා ඉඟි කළා වගේ. තත්පර කිහිපයක නිශ්ශබ්දතාවයක්. නෝනා තනියමද? බය නැද්ද? එයා ඇහුවා. ටිකක් විතර බයයි ඉතින්. මම රහසින් වගේ කිව්වා. මම එන්නද පොඩ්ඩක් බලලා යන්න. මම මේ ළඟ ඉන්නේ. එයා ඒක ඇහුවේ හරිම සැහැල්ලුවෙන් වගේ වුණාට ඒ ප්‍රශ්නේ ඇතුලේ තිබුණු බර මට තේරුණා. මගේ හිත එපා කියද්දි මගේ තොල් කමක් නැහැ කියලා මිමිනුවා. විනාඩි 10ක් යන්නේ නැති බයික් එකක සද්දයක් ඇහුණා. මම ගැහෙන හදවතින් ගේට්ටුව ළඟට ගියා. රෑ අඳුරේ වුණත් මම යාව අඳුරගත්තා. හැබැයි අද එයා හිටියේ වෙනස්ම විදිහකට. දාඩිය පෙරාගත්ත වැඩ ඇඳුම වෙනුවට එයා ඇඳලා හිටියේ ලස්සනට, පිරිසිදුවට. එයා මීට කලින් දැක්කාටත් වඩා ආකර්ශනීයයි. මම ගේට්ටුව ඇරියා. එයා බයික් එක ඇතුළට දාලා නැවැත්තුවා. "සොරි නෝනා, රෑ වෙලා කරදර කළාට." එයා හෙල්මට් එක ගලවලා කොණ්ඩේ අතින් හදවා. එයාගෙන් ලාභදායී වුණාට හරිම සැර සෙන්ට් සුවඳක් ආවා. ඒ සුවඳ මගේ නහයට දැනෙද්දි මට අමුතුම සතුටක් දැනුණා. "එන්න ඇතුළට" මම කිව්වා. වටපිටාවේ ගෙවල් වල ලයිට් නිවිලා. අපි සාලෙට ආවා. එයා සෝෆා එකකින් වාඩි වුණා. මම එයාට ඉස්සරහ පුටුවේ වාඩි වුණේ නෑ. මම හිටගෙනම හිටියා. ගෙදර දොරවල් ජනෙල් ඔක්කොම වහලා තිබුණ නිසා ගේ ඇතුලේ තිබුණේ පුදුම නිශ්ශබ්දතාවයක්. ඒ පාළුව මැද්දේ අපි දෙන්න විතරයි. මහත්තයා දවස් කීයකටද ගියේ? කසුන් මගේ දිහා බලාගෙනම ඇහුවා. එයාගේ ඇස් මගේ දිහා බලන් හිටියේ පුදුම ආදරයකින්. දවස් 2කට මම උත්තර දුන්නා. කසුන් හෙමින් නැගිට්ටා. එයා නැගිට්ටලා මගේ දිහාවට අඩියක් තිබ්බා. "නෝනා දන්නවද? එදා වැස්ස දවසින් දැන් මට නිින්ද ගියේ නෑ." එයා ඒක කියපු විදිහට මගේ හදවත නතර වුණා. එයා තව අඩියක් ඉස්සරහට තිබ්බා. දැන් අපි අතර පරතරය අඩි 2ක් විතර. "ඇයි ඒ?" මම ඇහුවේ දැනමයි. මොකද මට දැනුණා නෝනාගේ හිතේ තියෙන දේ. නෝනාගේ මේ ලස්සන ඇස් ඇතුලේ හංගගෙන ඉන්න ආශාව මට පේනුණා. මේ වගේ ලස්සන පිරිපුන් ගැහණියක් ඇයි මෙහෙම දුක් විඳින්නේ? ඇයි මෙහෙම තනි වෙන්නේ? කසුන් මගේ ළඟටම ඇවිත් නතර වුණා. එයා මගේ මූණට එබුණා. මට එයාගේ හුස්ම වැදෙනවා. එයාගේ ඇස්වල තිබුණේ ආදරිය මුසුවණු බැරමක්. මට දුවන්න ඕන වුණා. ඒත් මගේ කකුල් පොළවට හයි වෙලා වගේ. "කසුන්, මේක වැරදි." මම ආයෙමත් මිමිනුවා. "වැරදි තමයි. ඒත් ආදරය කියන්නේ තහනම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නෝනා." එයා හිමින් මගේ අතින් අල්ලගත්තා. එදා වගේ නෙවෙයි. අද එයාගේ ස්පර්ශය හරිම දැඩි. එයා මගේ අත අරගෙන එයාගේ පපුවට තියාගත්තා. "බලන්න මගේ පපුව ගැහෙන සද්දේ." ඇත්තටම එයාගේ හදවත වේගෙන් ගැහෙනවා මගේ අතට දැනුණා. ඒ ගැස්ම මගේ අත දිගේ ඇවිත් මගේ හිතටත් බෝ වුණා. මම නොදැනුවත්වම මගේ ඇඟිලි එයාගේ පපුව උඩ යන්තම් තද කළා. මම දන්නව නෝනටත් ඕන මම ළඟට එන්න කියලා. එයා මගේ අනිත් අතින් අල්ලලා මාව එයාගේ ඇඟට ඇදලා ගත්තා. මම ගිහින් එයාගේ පපුවේ වෙදුණා. එයාගේ ශක්තිමත් අත් දෙක මගේ ඉන වටේ එතුණා. අවුරුදු ගානකට පස්සේ පිරිමියෙක්ගේ ආදරණීය ස්පර්ශයක් මට දැනුනේ. රොෂාන්ගේ යාන්ත්‍රික ස්පර්ශය වගේ නෙවි. මේකේ ජීවයක් තිබුණා. ආදරයක් තිබුණා. කසුන් මාව තදින් බදාගෙන මගේ බෙල්ල පාමුලට එයාගේ මූණ ලං කළා. "කසුන්, අනේ." මම එයාගේ උරහිස් දෙකේ එල්ලුණා. "බය වෙන්න එපා. මම ආවේ නෝනාගේ පාළුව මකන්න. නෝනා නැති වෙලා තියෙන ආදරේ දෙන්න විතරයි." එයා මගේ කනට කරලා රහසින් කිව්වා. එයා මගේ නිකටෙන් අල්ලලා මගේ මූණ උස්සලා එයාගේ මූණට ලං කරගත්තා. අපි දෙන්නගේ තොල් ගෑවි නොගෑවි තියෙන දුරින් නතර වුණා. ඒ මොහොතේ මගේ හිතේ තිබුණු හැම වැටක්ම සීමාවක්ම කඩන් වැටුණා. මට ඕන උනේ මේ තරුණයාගේ ආදරය විතරයි. මේ මොහොතේ මම වෙන කාගේවත් බිරිඳක් නෙවෙයි. මම ආදරේ ඉල්ලන ගැහණියක් විතරයි. "නිමේෂා." එයා පළවෙනි වතාවට මගේ නම කිව්වා. "මට අවසරද?" එයා අවසර ඉල්ලුවේ මොකටද කියලා මම දැනගෙන හිටියා. මම මුකුත් නොකියා මගේ ඇස් වහගත්තා. ඒක තමයි එයා බලාපොරොත්තු වුණ උත්තරේ. ඊළඟ මොහොතේ එයා මගේ තොල් සිපගත්තා. ඒක මෘදු හාදුවක් නෙවෙයි. ඒක අවුරුදු ගාණක් තිස්සේ හිර කරගෙන හිටපු හැංගීම් පුපුරලා යනවා වගේ හාදුවක්. එයා මාව උස්සලා වගේ අරගෙන සෝෆා එකට තල්ලු කළා. අපි දෙන්න සෝෆා එක උඩට වැටුනේ එකිනෙකාගේ තුරුලෙන් මිදෙන්නේ නැතුවමයි. ගේ ඇතුලේ තිබුණ අඩ අඳුරයි පාළුවයි අපේ හුස්ම සද්දේ හැර වෙන කිසිම දෙයක් එතන තිබුණේ නැහැ. සමාජය මොනව කිව්වත් මේ ලැබෙන සැනසීම ඉස්සරහා මට අනිත් හැම දේම අමතක වුණා. එයාගේ ආත්මාව වෙලා ගද්දි මම හිතියේ වෙනම ලෝකෙක. මේ තමයි මම හෙව්ව පිරිමි සුවඳ. මේ තමයි මම හෙව්ව උණුසුම.
එදා රෑ අපි ගෙවූ කාලය ගැන මට කියන්න වචන නැහැ. වෙලාව යනවා අපිට දැනුනේ නැහැ. ඒත් එක දෙයක් මට විශ්වාසයි. ඒ රෑ මගේ ජීවිතේ කවදාවත් අමතක නොවෙන රැයක් වුණා. කසුන් කියන්නේ නිකම්ම කොල්ලෙක් නෙරි. ගැහණියකගේ හිතේ තියෙන සියුම් තැන් අඳුරන ගැහණියෙක්ට උපරිමෙන් ආදරය කරන්න පුරන් පිරිමියෙක් කියලා මම එදා තේරුම් ගත්තා. පාන්දර වෙන්න කිට්ටු වෙලා කසුන් යන්න ලෑස්ති වුණා. එයා යන්න කලින් මගේ නලල සිපගත්තේ හරිම ආදරෙන්. මම ආයේ එනවා. එයා කිව්වා. කවද්ද? මම අහුවේ ආසාවෙන්. වැඩිය කල්ලෙන්න කලින් එයා hina වෙලා කිව්වා. රොෂාන් නුවරඑළියේ ඉඳන් ආපහු ගෙදර එද්දි පහුද හවස 4ට විතර ඇති. රොෂාන් ගෙදර ඇවිත් සෝෆා එකට ඇදගෙන වැටුණා. එයා වාඩි වුණේ ඊයේ රේ මමයි කසුනුයි එකතු වුණු ඒ සෝෆා එකේමයි. ඒක දකිද්දි මගේ හිත ගැස්සුණා. දලස් 2කට විතර පස්සේ කසුන්ගෙන් පණිවිඩයක් ආවා. නෝනා අද මහත්තයා වැඩද? ඒක දැක්ක ගමන් මගේ මූණට හිනාවක් ආවා. "ඔව් කසුන්." එයා ගියා. "මම එන්නද? මට නෝනව දෙකින්ද නටුව ඉන්න බෑ." ඒ වචන ටික දැක්කම මගේ ඇඟේ ලේ රත් වුණා. මේ දවල් වෙලාවේ අසල්වැසියෝ දකීද? ඒත් මගේ ආසාව ඊට වඩා වැඩි වුණා. විනාඩි 20කින් කසුන් ගෙට ගොඩ වුණේ හරිම කලබලෙන්. එයා ගෙට ආපු ගමන් දොර වහලා මාව බිත්තියට හේතු කරගත්තා. වචනයක්වත් කතා නොකර එයා මගේ තොල් හොයාගෙන ආවා. දවල් දවසේ ගෙදර දොරවල් ජනේ ඇරලා තියෙද්දි දැනෙනේ හැංගීම පුදුම උද්දීපනයක් ගෙනාවා. ඊළඟ පාර අපිට නිදහසේ හම්බෙන්න ඕන. මෙහෙම බයෙන් බෑ. එයා කුස්සියට ගිහින් වතුර ටිකක් බොන ගමන් කිව්වා. "නෝනට පුළුවන් ද දවසකට එළියට එන්න? shopping යන්න කියලා හරි මොකක් හරි බොරුවක් කියලා." ඒ යෝජනාව මගේ හිතේ ගැස්සුවා. ඒත් කසුන්ගේ ඇස් දිහා බලද්දි මට බෑ කියන්න හිතුනේ නැහැ. සති 2කට විතර පස්සේ රොෂාන්ගේ ඔෆිස් එකේ පාටි එකක් තිබුණා. එතනදී රොෂාන් මාව ප්‍රදර්ශනය කළේ එයාගේ තවත් එක බඩු කෑල්ලක් වගේ. මට එකපාරටම කසුන්ව මතක් වුණා. එයා මගේ දිහා බැලුවේ මම ගැහණියක් කියලා හිතාගෙන. එදා රෑ ගෙදර එද්දි මම තීරණයක් ගත්තා. පහුවදා උදේ මම රොෂාන්ට කිව්වා මම හෙට ටවුන් එකට යනවා යාළුවෙක්ව හම්බෙන්න කියලා. මම කසුන්ට කතා කළා. "කසුන්, හෙට මම එනවා." පහුවදා උදේ මම ඇඳගත්තේ මගේ ඇඟට හැඩවෙන ලස්සනම ගවුමක්. ටවුන් එකට ගිහින් මම කසුන්ට කතා කළා. විනාඩි 5කින් එයා ආවා. එයා ඇවිත් තිබුණේ ත්‍රිවිල් එකක. "නෝන නගින්න." ත්‍රිවිල් එකේ යද්දි කසුන් හිමින් මගේ උරහිසට අත දාලා මාව එයාගේ ළඟට කරගත්තා. පාරේ යන වාහන මිනිස්සු දිහා බලාගෙන නාදුනන පිරිමියෙක්ගේ තුරුලේ යන මේ ගමන තරම් ත්‍රාසජනක ගමනක් මම මගේ ජීවිතේ කවදාවත් ගිහින් තිබුණේ නැහැ. අපි නතර වුණේ නගරෙන් ටිකක් ඈත තියෙන නිස්කලංක පොඩි රෙස්ට් හවුස් එකක් ළඟ. "බය වෙන්න එපා. මේක මගේ යාළුවෙක්ගේ තැනක්. කවුරුත් දැනගන්නේ නැහැ." කාමරයට ගියාම කසුන් දොර වැහුවා. එයා දොර ලොක් කරපු සද්දේ මගේ පපුවට වැදුනේ අකුණක් වගේ. දැන් මම සම්පූර්ණයෙන්ම එයාගේ ලෝකයේ හිරකාරියක් වෙලා තිබුණා. "අද තමයි අපේ දවස." එයා හෙමින් මගේ ළඟට ආවා. මම දන්නවා අද සිද්ධ වෙන දේ ආයේ නොලවන්න බෑ කියලා. ඒත් මම ඊට ලෑස්ති. කසුන් නැවිත් මගේ ඉනවටේ අත දාලා මාව ඉස්සුවා. "මම ඔයාට ආදරෙයි නිමේෂා. මේකේ වැරදි වුණත් මම ආදරෙයි." එයා මගේ මූණ පුරාම හාදු තියෙන ගමන් කිව්වා. මටත් ඔයාව ඕන කසුන්." මම යාගේ හිසකෙස් අතර ඇඟිලි යවන ගමන් කෙඳිරුවා. පිටත ලෝකයේ මම වැගගත් පවුලක වැදගත් බිරිඳක් වෙන්න පුළුවන්. ඒත් මේ කාමරය ඇතුලේ මම මගේ හැඟීම් වලට වහල් වුණු ආදරේ හිගා කන සාමාන්‍ය ගැහණියෙක් විතරයි. වතුර බිල බෙදෙන කොල්ලෙක්ගේ උණුසුම හොයන ඒ ආශාවෙන් දැවෙන ගැහණියක්. ඒ දවල් වාරුව ගෙවුනේ කොහොමද කියලා මට හිතාගන්න බැරි වුණා. අපි මුළු ලෝකෙම අමතක කරලා එකිනෙකාගේ ආදරේ වින්දා. අපි හුඟක් දේවල් කතා කළා. hina වුණා. තුරුළු වෙලා හිටියා. කසුන් මට පෙන්නලා දුන්න ආදරය කියන්නේ හුදෙක් රාජකාරියක් නෙවෙයි කලාවක් කියලා. එයාගේ හැම ස්පර්ශයක්ම හැම හාදුවක්ම තිබුණේ මාව සනසන්න බලාපොරොත්තුවෙන්. හවස 5ට විතර මම ගෙදරින්න පිටත් වුණා. ගෙදරෙද්දි මගේ ඇඟට දැනෙමින් තිබුණු තෙහෙට්ටුව මට සැපක් වුණා. රොෂාන් රෑ වෙලා ගෙදරෙද්දි මම හොඳටම නිදි. "ඔයාට සනීප නැද්ද?" රොෂාන් මගේ ඔළුව අතගාලා ඇහුවා. "නෑ, shopping ගිහින් ඇවිදලා මහන්සි." මම බොරුවට ඇස්පියාගෙනම කිව්වා. රොෂාන් මගේ නලල සිපගත්තා. එයා දන්නේ නෑ එයා සිපගත්තේ වෙන පිරිමියෙක්ගේ හාදු සලකුණු තාම මැකිලා නැති නලලක් කියලා. ඒ රහස මගේ හිතේ ගුලි කරගෙන මම hina වෙලා නිදාගත්තා. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්.
සමහර වෙලාවට අපි නොහිතන වෙලාවක නොහිතන කෙනෙක් නිසා මුළු ලෝකෙම වෙනස් වෙන්න පුළුවන්. වතුර බිල් බෙදන්න ආපු ඒ තරුණයා මගේ ජීවිතේට වැස්සක් වගේ කඩාගෙන වැටිලා මගේ හිතේ තිබුණු කාන්තාරය තෙත් කරලා ගියා. මේක කොතනින් කෙලවර වෙයිද මම දන්නේ නැහැ. සමහර විට ලොකු විනාශයකින් වෙන්න පුළුවන්. තාම වතුර බිල එන්න තව දවස් තියෙනවා. කතාව තාම ඉවර නෑ.